හරි ඉතින් වාලම්පුරි බල්ලාවේ මම මීට කලින් බැලුවා ඔල්රෙඩි මීඩියා එකේ බැලුවා දැන් ටීවී එකේ බැලුවා ඉතින් ෆිල්ම් එක ගැන අපි කතා කරමු දැන් අපි ට්‍රේලර් එක ගැන කලින් කතා කරා දැන් ෆිල්ම් එක ගැන කතා කරමු ඉතින් පැය දෙකමාරක එක දිගට අල්ලගෙන හිටින අපිට ගැලිවිලා යන්න බැරි පට්ට ත්‍රිලර් එක non stop හොඳට යන කොමඩි තියෙන අපිට හිනාත් වෙන්න පුළුවන් ඒ වගේ හොඳ සස්පෙන්ස් එකක් අපි හිර කරලා තියෙන ෆිල්ම් එකක් ඉතින් අනිවාර්යයෙන් බලන්න පුළුවන් තවත් හොඳ නිර්මාණයක් ඔන්න ඇවිල්ලා තියෙනවා ඒ කියන්නේ දැන් එක දිගට මේ 2025 අපේ ඒ සිනමාවේ නියම හොඳ කන්ටෙන්ට් බේස් නිර්මාණ ඔන්න අපිට දැන් බලාගන්න හම්බෙලා තියෙනවා ඉතින් ඒක සෑහෙන හොඳ පැත්තකට හැරිවෙලා තියෙනවා මේ අපි සිනමා ඉතින් ඒ එක ෆිල්ම් එකක් තමයි වාලම්පුර කියන්නේ ඉස්සරහට එහෙම වෙයි අනිවාර්යෙන් ඉතින් වාලම්පුරි කියන්නේ අතව මුලින්ම කියනොත් මේක ෆිල්ම් එක සම්බන්ධතාවයක් නැහැ මේක totally different movie මේක movie එකක් ඒකත් කියනකොට සමහර අය අහනවා මේක movie එකක්ද කියලා මොකද මේ ලක්මල්ලාගේ ලකා ධර්මරත්නගේ කූඹියෝ ඒක ටෙලිග්‍රාමයක් නිසා මේක ෆිල්ම් එකක් නිසා මේක එයාගේ පළවෙනි ෆිල්ම් එක ඉතින් මේකේ ගත්තොත් මුලින්ම ඇක්ටිං ගත්තොත් එමේ ඉන්නේ කවුද කොච්චර ඩියුරේෂන් එකක් තියනවද ඒ හැම එකකම ටැලන්ට් එක පරිම හැමෝම හොඳට ප්ලේ කරලා තියෙනවා ඔක්කොම වගේ දක්ෂයි කාගෙත් මේ ඇක්ටිං වල අඩුපාඩුවක් අපිට කියන්න බෑ ඒ තරමටම එයාලා කැරක්ටර්ස් වලට බහැලා ලස්සන කරලා තියෙනවා ලස්සන හොඳ ඩිරෙක්ෂන් එකක් තියෙනවා ඒකේ යූස් කරලා තියෙන සෝං එක සහ බෑග්ග්‍රවුන්ඩ් ස්කෝර් එකත් හරිම සස්පෙන්සිව් සහ ඒක හරි ඉන්ටරෙස්ටිං අපි අල්ලගෙන තියාගන්න එයාලට හැකියාව තියෙන මේ ෆිල්ම් එක සම්පූර්ණ පුරාවට. ඉතින් ඒක තමයි ස්පෙෂලිම වැදගත්ම දේ මොකද මේ වගේ ත්‍රිලර් එකක අපි අවසානයේ මොනවද වෙන්නේ කියලා බල ඉන්නේ. ඒකට අවසානයේ මොකද්ද වෙන්නේ කියලා තෝරලා හිතා ගන්න බැරි වෙයි. ඒක අපිට ඒ කියන්නේ හිතනම් මේ දැන් ඉවර වෙයි කියලා නෑ. එතරින් ඊට දෙයක් වෙනවා. ඒක තවත් දේවල් ටිකකුත් වෙනවා. ඒක බලන්න වෙන්නේ ඔයාලා ෆිල්ම් එක අගටම තමයි. හිතකන් ඔයාලට තේරෙන්නේ මොකද්ද ඒ කියන්නේ කොතනට කැරගෙනවද කියලා. ඉතින් කොහොම හරි ඉතින් ෆිල්ම් එකේ නම වාලම්පුරි ඉතින් ඒකට ගන්න මොකක් වටේද කැරගෙන්නේ කියලා. මේ ඒක හොඳ ස්මාර්ට් නේම් එකක් ඉතින්. ඉතින් බලන්න අනිවාර්යයෙන් මේ ෆිල්ම් එක මේක ඒ කියන්නේ හොඳ ලෙවල් එකක තියෙන හොඳ ෆිල්ම් එකක්. හොඳ කියනවා හොඳ ෆිල්ම් කියන්නේ ඒ මේ බලන්න පුළුවන් ෆිල්ම් එකක්. ඉතින් තියේටර් එකටම ඇවිල්ලා බලන්න ඕන ෆිල්ම් එකක්. මොකද ඒ එක්ස්පීරියන්ස් එක වෙනම එකක්. සමහර වෙලාවට ඔයාලට ත්‍රිලර්ස් වලට ගොඩක් ආස වෙනවා. ඔයාලට වෙන කට ඇරකටත් බලන්න තියෙන අවස්ථා ගොඩක් තියෙනවා. ඇක්ටිං ගැන කිව්වම මෙංගොල්ලෝ මේ ඇක්ටිං ද කරන්නේ මෙයාලා මේ ඇත්තටම රියල් ලයිෆ් මෙයාලා මෙහෙමද කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. ඒ තරමට එයාලා මාරම පර්ෆෝමන්ස් එකක් දෙනවා. මාරම දක්ෂයි. සමහර වෙලාවට ඔයාලට හිතෙන්න පුළුවන් ඒ කියන්නේ ෆිල්ම් එකක් විතර සාමාන්‍ය ඇවිල්ලා බලනවනේ සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේකේ ඩියුරේෂන් එක ටිකක් දිග වැඩි වගේ එකක් දැනෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඒ වුණාට මම දකින විදියට ඒ ට්‍රිම් වෙන්න බෑ. ඒ කියන්නේ මේ හේතුව ඒ කතාවේ ඒ කොටස් ටික තිබිය යුතුයි. නැත්තම් ඒ ෆිල්ම් එකේ අර ෆ්ලෝ එක ඒ ගලාගෙන ෆ්ලෝ එක හැරෙන්න පුළුවන්. ඒකට අපරාධ. ඒ කියන්නේ යාලා මහන්සිලා ෂූට් කරලා ට්‍රිම් කරලා මේ උම්මනාම හරිම ටික තිබ්බයින් පස්සේ තව කපලා එහා මෙයා කරොත් ෆිල්ම් එක ඉවරයි. තේම් වෙච්ච අවස්ථා ෆිල්ම්ස් ගොඩක් තියෙනවා ලෝකේ උනා. ඉතින් අපරාධ වෙච්ච අවස්ථා තියෙනවා ඕනෝඩර් ෆාස්ට් පේස් කරන්න කියලා තරංගත් ඒවා තියෙනවා. මේක ගානට හරි ස්පීඩ් එකේ යන්නේ. හොඳටම හිතලා බලලා හොඳටම එයාලා සැහෙන්න මට වෙන්නේ සැහෙන්න මත ෆිල්ම් එක බලලා එඩිට් කරලා ගානට හරියට ඔන් පොයින්ට් හදලා තියෙනවා කියලා තමයි මට දැනෙනවා ඒක ෆිල්ම් එක බලද්දි. ඉතින් මම ඔයාලට ආරාධනා කරන්න කියලා බලන්න මේ වගේ ෆිල්ම් මිස් කරගන්න එපා. අපරාධේ පස්සේ අපරාධ මෙන්න මේ සිනමාවේ ලංකාවේ මෙන්න ෆිල්ම් එනවනේ අපි බලන්නේ නැති කියලා අපිටයි බ්ලේම් කරන්න පුළුවන් ඊට පස්සේ අපි බලන්නේ නැති කියලා. ඉතින් ඒ වැරද්ද කරන්න එපා අපරාධේ. මොකද මේ ප්‍රේක්ෂකාගාරේ ඊට කලින් දැන් දසිස්වට කලින් ගත්තොත් කිහිපයක්ම අර ඉග්නෝර් වුණා. ඒ කියන්නේ හොඳ ෆිල්ම් ආවා කට අර ඔඩියන්ස් එකට මිස් වෙච්ච අවස්ථා තියෙන සමහරලාට ඒක මාකටිං නිසා වෙන්න පුළුවන්. හරි ඒ කියන්නේ මිනිස්සු අතරට යවා ගන්න තියෙන ඒ උනන්දුවේ අඩුකමක් හෝ ඒ වගේ අඩුපාඩු නිසා වෙන්නත් පුළුවන්. ඒකට
බාලපුරේ එහෙම නැහැ. මොකද ඒක ඕල්රෙඩිම ඒ කියන්නේ ඒක යාලත් මාකට් කරනවා. ඒ වගේම ලකායිය කලින් කරපු නිර්මාණය කූඹියෝ කියන නිර්මාණය නිසා මෙයාලට ඕල්රෙඩි මේ ෆිල්ම් එකත් හොඳ මේ ෆිල්ම් එක හොඳ ඇති කියන එකක් අවබෝධයක් ඒ අර දැනුවත් මිනිස්සුන්ට දීලා තියෙන ඕල්රෙඩි මෙසේජ් එකක්. ඉතින් මේ ඒක ඇත්ත. ඒක එයා ඒක මිනිස්සුන්ගේ කඩන්න නැතුව ඒ විශ්වාසෙ දිදින් නැතුව ලස්සනට වැඩේ කරලා තිනවා. ඒක වෙනම අමාරු වැඩක්. ඒක ගොඩක් අමාරු වැඩක්. ඉතින් ඒ අමාරු වැඩේ එයා සක්සස්ෆුලි කරයි කියලා මට කියන්න පුළුවන් බයිට. මොකද මම බලපු නිසා සහ මම ඒ හැම බැලුවේ නැහැ කූඹියෝ ඇහෙන්. ඒක හොඳයි. එimhe ඔයාලත් බලන්න එපා කූඹියෝ ඇහෙන්. මොකද නැත්නම් ඊට පස්සේ ඔයාලට තමයි මොකද මේ කතාව වෙනස් නිසා ඔයාලා මේ වෙනසෙන් ප්ලාන් මේ කූඹියෝ වගේ නෙවෙයි කියලා නෑ. මේක වෙනම ආත්මසික වෙනස් ස්ටෝරි එකක්. ගිහලා බලන්න. ඔයාලා මේක මේකේ ලංකාවේ ටැලන්ට් එක දැක්කම ඔයාලට හිතෙයි සහ මේ තියෙන ඇන්ගල්ස් කැමරා ෂොට්ස් ඒවා හරිම ඉන්ටරෙස්ටිං. සහ ඒක යූස් කරලා තියෙන පාවිච්චි කරලා තියෙන ලොකේෂන්ස් costumes setups කියන්නේ සමර්ථන් තියෙන නිර්මාණ කරලා තියෙන යාලේ තෙන් ඒ සෙට් එකේම ඒවා මාර ඉන්ටරෙස්ටිං. හරිම හොඳ ආර්ට් ඩිරෙක්ෂන් එකකුත් අපිට දකින්න පුළුවන් මේ ෆිල්ම් එකේ. ලස්සනට කරලා තියෙන වැඩ. හොඳ ත්‍රිලර් එකක්. ඔයාලා ගූස් බම්ස් එන්න පුළුවන්. ඔයාලා හික් ගෑවෙන අපි කියනවා හික් ගෑවෙන ගූස් බම්ස් සීන් කීපයක්ම. ඉතින් පොද ඩයලොග් සීන් වලට මතක හිටින මීම්ස් වලට වඩා හැදෙන්න පුළුවන් ඩයලොග් සීන්. ඉතින් මාර්ගයක් මේක මාර්ගයක් දෙයියෝ වගේ තව තියනවා ඒක මරු ඒ ඩයලොග්ස් එක තියෙනවා බලන්න ගිහින් ඒක තමයි එකක් තියෙනවා මම මගේ වීඩියෝස් වල දැම්ම ඒක ටයිටල් වලට ඒකේම හරි ඉන්ටරෙස්ටිං හොඳට කරලා තියෙනවා. ඒ කොමෙඩි එකත් හරි කොමෙඩි විදිහට තියෙනවා. සීරියස් කොමෙඩි එකක් තියෙනවා. ඒක ඇතුළාන්තේ ඒ නිසා අර ත්‍රිලර් එකේ ඒ විදිහම අර ප්‍රෙෂරයිස් වෙන්නේ හරිම අඩුවේ. අන්තිමට ඒක ඔෆ් කෝස් ඔයාලා අර පුටුවේ ගැටෙන්න අවස්ථා තියෙන පුළුවන්. මොකද එතකොට ඉතින් අර අනිවාර්යයෙන් ඒක සීරියස් වෙන්න බෑ. සීරියස් වෙන්න බෑ. අනිත් වෙලාවට 80%ක සීරියස් තියෙන ගමන් 10%ක 20%ක වගේ පොඩි කොමෙඩි එකක් තියෙනවා. ඒක අර මිනිස්සු අල්ලන් තියාගන්න පුළුවන්. ඒක නිසා ග්‍රිප් එක තියෙනවා. ඒ නිසා මේක ඔයාලා හැමෝම ගිහලා බලන්න. මේ චිත්‍රපටිය හරි ලස්සනට කරලා තිනවා. මිස් කරගන්න බෑ මේ අවස්ථාව අපරාධේ. ඉතින් යන්න ඔයාලගේ ළඟම ඇති සිනමා ශාලාවලට ගිහලා බලන්න. හොඳ ෂෝ ටයිම් ටිකුත් හම්බෙලා තියෙනවා. ෆිල්ම් හෝල් බොහොම එක තියෙනවා. තාම මේ තවත් ඇඩ් වෙමින් පවතිනවා. ඉතින් ගිහලා බලන්න වාලම්පුරි ඔබ ළඟම ඇති සිනමා ශාලාවේදී. මම මේකට 10 නැවැද්දෙන පයි නතුව. නේද මම හොඳට එන්ජොයි කරා. ඔයාලට එකපාරක් නෙවෙයි සමහරට දෙපාර තුන් පාරක් වුණත් බලන්න හිතෙයි. ත්‍රිලර් ලවර්ස්ලට මේක සෑහෙන ගොඩක් හොඳයි. ඉතින් අනිවාර්යයෙන්ම කියලා බලන්න. වාලම්පුරි